ඔන්න දැන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපති තනතුරේ සහ දුම්රිය රියදුරු තනතුරේ පුරුෂ ලිංගය කපලා දාලා. මිනිස්සුන්ට කොච්චර බැලුවත් එපා වෙන නැති දේවල් 4ක් මේ ලෝකේ තියෙනවා. ඒ 4න් එකක් තමයි දුම්රිය. එහෙම නැත්නම් කෝච්චිය කියන්නේ. අවුරුදු 165ක් පුරාවට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපති තනතුරට සහ දුම්රිය රියදුණු තනතුරට තිබුණු පුරුෂ ලිංගය කපලා දාලා. අතට මොකක්ද මේ කතාව? මෙතන ඔයගොල්ලන්ට පුළුවන් මගේ කලින් වීඩියෝ එක බැලුවොත් තේරුම් ගන්න මොකක්ද මේ දුම්රිය ස්ථානාධිපති තනතුර පුරුෂ ලිංගිකද මොකක්ද මේ ලිංගය කපපු කතාව කියලා. මේක ඇත්තටම සැත්කමක් නෙමෙයි. 2025 ඒ කියන්නේ මේ අවුරුද්දේ ජූනි මාසේ 13 වෙනිදා රජය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කරනවා. මේ ගැසට් පත්‍රය නිකුත් කරන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපති තනතුර සඳහා අයදුම්පත් කැඳවනවා කියලා. ඇත්තටම පොඩි කාලේ මටත් ආසාවක් තිබුණා කෝච්චි පෙට්ටි 10ක් 12ක් තියෙන කෝච්චියක ඉස්සරහා රියදුරු අසුනේ වාඩි වෙලා මේ කෝච්චිය ඉස්සරහට අරගෙන යන්න මේ කෝච්චිය එලවන්න තිබුණා නම් කොච්චර හොඳද කියලා. ඉතින් මමත් හරි ආසාවෙන් බැලුවා රජය විසින් නිකුත් කරපු මේ ගැසට් පත්‍රයේ අදාළ පුරප්පාඩුව පුරවන්න මට ඒ අදාළ සුදුසුකම් තියනවාද කියලා. හැබැයි කනගාටුවට කරුණක් උනේ ඒ තනතුරට පුරප්පාඩු පුරවන්න ආරාධනා කරලා තියෙන්නේ පිරිමි පාර්ශව කරුවන්ට පමණයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ලබා දීලා තියෙන මූලික මිනිස් අයිතිවාසිකම් වල වගන්ති 3ක් උල්ලංඝනය වෙමින් තමයි මේ ගැසට් පත්‍රය නිකුත් කරලා තියෙන්නේ. මේ අසාධාරණත්වයට විරුද්ධව කාන්තාවන් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරනවා. මේ පෙත්සම ගොනු කරන්නේ පිරිමින්ට පමණක් මේ අවස්ථාව දෙනවා ඇයි ගැහැණුන්ට නැත්තේ කියන ભેදය ඇති කරන්න නෙමෙයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම දීලා තියෙන සමානාත්මතාවය Tamanට කැමති රැකියාවක් කිරීමේ හැකියාව උල්ලංඝනය වෙමින් නිර්මාණය වෙච්ච මේ ගැසට් පත්‍රයට විරුද්ධව. මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බලන අවස්ථාවේදී ඔවුන් මතු කරපු එක් කාරණයක් තමයි දුම්රිය ස්ථානවල පවතින අඩුපහසුකම් යටතේ කාන්තාව කොහොමද ස්ථානාධිපති තනතුරක් කරන්නේ කියන එක. එතකොට මගේ කලින් වීඩියෝ එකෙත් මට ප්‍රතිචාර වශයෙන් ලැබිච්ච ගොඩාක් කමෙන්ට්ස් වල තිබුණා කොහොමද ඒක කරන්නේ ග්‍රාම නිලධාරී තනතුරට වුණා වගේ තමයි මේකටත් වෙන්නේ වගේ දේවල් ගොඩක් කියලා තිබුණා. හැබැයි මෙතනදිත් අපේ පෙත්සම් කරුවන් කියලා තියෙන්නේ ඒක පරිපාලනයේ ගැටලුවක් මිසක් හැකියාවේවත් දක්ෂතාවයේවත් ස්ත්‍රී පුරුෂ භාවයේවත් ගැටලුවක් නෙමෙයි කියන එක. එතකොට මේ විදිහට කරුණු සලකලා බලලා ඊයේ ඒ කියන්නේ 2025 නොවැම්බර් 4 වෙනිදා කැබිනට් එක අනුමත කරලා තියෙනවා දුම්රිය ස්ථානාධිපති තනතුර වගේම දුම්රිය රියදුරු තනතුරත් කාන්තාවන්ට විවෘත කරන්න. ඉතින් කැබිනට් මණ්ඩලය මේ විදිහට අරන් තියෙන්නේ ප්‍රතිපත්තිමය තීරණයක්. නිකමට හිතන්න අවුරුදු 165ක් පුරාවට දුම්රිය දෙපාර්තමේන්තුවේ නොතිබුණු දෙයක් ක්‍රියාත්මක වෙන්නයි යන්නේ. එතකොට ප්‍රතිපත්තිමය තීරණය ඒ විදිහට අරගෙන තියෙද්දි පෙත්සම් කරුවන් විසින් ගොනු කළ නඩුව නීතිමය පැත්තෙන් දිගටම ක්‍රියාත්මක වෙනවා. අපි බලමු ඉදිරියේදී මොන වගේ තීන්දුවක්ද නීතිමය පැත්තෙන් මේකට ලැබෙන්නේ කියලා. සමානාත්මතාවය ගැන හිතන, මූලික මිනිස් අයිතිවාසිකම් ගැන හිතන සහ සමාජයේ තියෙන ගැටලු ගැන කතා කරන හැමෝටම මේක හොඳ උදාහරණයක්. මේක හොඳ ජයග්‍රහණයක්. මේක විශාල ජයග්‍රහණයක්. ඉතින් මං වගේම දුම්රියක රියදුරු වසනේ වාඩි වෙලා දුම්රියක් පදවන්න හීන දකපු ඔබට කාන්තාව ඔබට දැන් පුළුවන් දුම්රියක් පදවන සිහිනය හැබෑ කරගන්න. ඒ වගේම ලස්සන සුදු යුනිෆෝම් එකක් ඇඳලා ස්ටේෂන් මාස්ටර් කෙනෙක් විදිහට දුම්රිය ස්ථානාධිපති වරියක් විදිහට වැඩ කරන්නත් දැන් ඕගොල්ලන්ට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් රජය විසින් ගැසට් පත්‍රය නිකුත් කරපු ගමම්ම දෙපාරක් හිතන්න එපා. අනිවාර්යෙන්ම අයදුම් කරන්න. ඔයා කැමති දුම්රිය ස්ථානාධිපති තනතුරට හෝ දුම්රිය රියදුරු තනතුරට. අනිවාර්යෙන්ම ඔයාට පුළුවන් ලංකාවේ පළවෙනි දුම්රිය ස්ථානාධිපතිවරිය වන්න. එහෙම නැත්නම් ලංකාවේ පළවෙනි දුම්රිය රියදුරුවරිය වන්න. කියන්න අමතක වුණා. මතක ඇතුව බේෂාදි YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි ඔයාගේ අදහසක් කමෙන්ට් එකක් විදිහට දාලා තියන්න.